කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් රට ජයග්‍රහණය කරා මෙහෙවන රජයට එරෙහි කුමන්ත්‍රණ විවිධ ස්වරූපයෙන් දියත් වෙමින් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. තමන්ගේම දේශපාලන මතය දරන පිරිස් ඝාතනය කරමින් හා ඔවුන්ට හිරිහැර කිරීම නව දේශපාලන උපක්‍රමය වී තිබේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා මිය ගියේ එම ඝාතනයට වගකිව යුත්තේ කවුරුන්ද යන ප්‍රශ්නාර්ථය සමාජය තුළ ඉතිරි කරමින්. මේ ඝාතනයත් සමග අරාජික දේශපාලන පක්ෂ කිහිපයක් තමන්ගේ න්‍යායපත්‍ර වෙනුවෙන් කූට උපක්‍රම දියත් කිරීමට උත්සාහ දරන ආකාරය පසුගිය දින කිහිපයේදීම දක්නට ලැබුණා. අරාජික දේශපාලන පක්ෂ කිහිපයක් පිටුපස සිටියේද දූෂණය කරපින්නාගත් මාධ්‍යවේදීන් බව මුළු රටම දන්නා රහසක්. ලසන්ත ඝාතනයත් සමග එක්සත් ජාතික පක්ෂයට තම අපකීර්තිමත් ඉතිහාසය සම්පූර්ණයෙන්ම අමතක වී ගියා. රිචඩ් සොයිසා ප්‍රේමකීර්තිට අල්විස් වැඩි රටක් ආදරය කළ ජනමාධ්‍යවේදීන් ඝාතනය වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රබල කැබිනට් අමාත්‍ය ධූරයක් දැරූ සමයේ බව ඔහුටම අමතක වීම පුදුම සහගතයි. එම මාධ්‍යවේදීන් ඝාතනය කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ හා ඊට සම්බන්ධ පිරිස් බවට වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ යලි සමාජගත කළ යුතු ඇතැයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. ලසන්ත ඝාතනය වීමත් සමගම තවත් අරාජික දේශපාලන චරිතයක් කරලියට පිවිසියා. සටන පුවත්පතේ කතෘ රෝහණ කුමාර ඝාතනයට ලක් වුණේ ඇගේ පාලන කාලයේදී බව මේ වන විට අමතකව ගොස් තිබේ. ඇගේ පාලන සමයේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරන්නට උත්සාහ කළේ වරක් දෙවරක් නොවේ. ඇය ප්‍රශ්න කරන මාධ්‍ය නිදහස එදා තිබුණේ කොයි ඉසව්වකද යන්න රටේ ජනතාවට රහසක් නොවනු ඇත. එක්සත් ජාතික පක්ෂයේ විරෝධතා ව්‍යාපාරයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට ඇගේ ආරක්ෂක නිලධාරීන් පහර දුන්නේ මාධ්‍ය නිදහස සුරැකීමට Taman කොතරම් දුරට කැප වී සිටින්නේදයි ඔප්පු කර පෙන්වමින්ය. රූකාන්තලා චන්ද්‍රරේඛලා අනෝජලාට පහර එල්ල කළේ ඇයද කලාකරුවෙකුගේ බිරිඳක් බවද අමතක කරමිනි. චන්ද්‍රිකාලා මංගලලා දෙවනි වර ඝාතනය කරන්නට බැද්දගානේ සංජීව කියන මැරයා ජනාධිපති ආරක්ෂක සේවයට මැරයෝ දාලා වෙඩි තියලා ගෙදරට වෙඩි තියුව වෙලාවේ ඉස්සෙල්ලම ගෙදරට ගියේ මමයි මර්වින් සිල්ලයි. එදා ඔය රනිල් වික්‍රමසිංහලා කවුරුවක්වත් ආවේ නැහැ අපි දෙන්න විතරයි ගියේ තෙන්දි. ඒ මැරයෝ ඉන්නවයි කියලා කතා කරලා ලසන්ත කිව්ව හැටි අපි දෙන්න මම යන ගමන් මර්වින්නක් දාගෙන අපි දෙන්න තමයි ගියේ. ඒ දෙවනි කට්ටිය අද චන්ද්‍රිකා කුමාරතුංග නෝන ආනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංධානයකින් මෙවැනි දෙයක් වීම ගැන මට මහා අමාරුයි. අයියෝ මේ මැරිලා ඉපදුනාද මේ ගෑණි? එතන විශාල කුමන්ත්‍රණයක් මේ. මේවා ඔක්කොම අමතක වෙන එක කට්ටියට මේ මෙතන වාසි ලබා ගන්න කවුද? ඒ නිසා මම පැහැදිලිවම දිගින් දිගටම කියන්නේ අපි ක්‍රියා කරනවා ලසන්තගේ මිනිමරුවන් හරිම මිනිමරුවන් අපි එලිදරව් කරන ඉස්සරහට. එදාට බලා ගන්න පුළුවන් කවුද මෙතන හිටියේ කාට වාසිය සඳහා කවුරුන් විසින් මේක කරාද කියන එක. කොටි සංවිධානයේ සටන් පාඩ කරපින්නාගෙන යන රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට ඉදිරිපත් වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ වීම සැබවින්ම කනගාටුවට කරුණක්. වේලුපිල්ලේ පිරබාහරන්ට එල්ලෙන්න වැල් නැතුව තුත්තිරි ගහක් හොය හොය ඉන්න වෙලාවේ පිරබාහරන්ට මේ වර්තමාන පාලනය පිළිබඳ ලෝකයේ තුල ඒ මතය තනියෙන් ගොඩනගන්න බැරි වෙලා තියෙන වෙලාවේ දැන් අන්න එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම එම්.ටී. සිල්වාගේ නායකත්වයට යටතේ වෙන ජනතා විමුක්ති පෙරමුණත් අද මේ සටන් පාට කොටි සංවිධානයේ සටන් පාට ටික තොරම්බල් කර කර යන තත්වයකටපත් වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් කියන මතය ජාත්‍යන්තරව ඒතු ගන්නවන මුලින් ඕක කිව්වේ කොටි. ජනඝාතක පාලනයක් කියන මතය ජාත්‍යන්තරව ඒතු ගන්නවන මුලින් ඕක කිව්වේ කොටි. කොටි සංවිධානයේ ඊයේ කියපු සටන් පාට පෙරේද කියපු සටන් පාට ඊයේ වික්‍රමසිංහ මහත්තයා ගන්නවා අද එම්.ටී. සිල්වා සහෝදරයා ගන්නවා. කොටි ත්‍රස්තවාදයේ අසරණ වන සෑම මොහොතකම ඔවුන්ට ඔක්සිජන් දීමට ඉතිහාසයේ හැමදාම මෙවැනි කුමන්ත්‍රණකරුවන් සිටියා. ත්‍රස්තවාදීන්ගේ යුද අධිසක්සේරුව මිත්‍යාවක් බවට පත් කළ රජයට එවැනි කුමන්ත්‍රණ පරාජයට පත් කිරීම එතරම් අපහසු නොවනු ඇත. ඒට අවශ්‍ය වන්නේ ජනතාවගේ ශක්තියයි. ජනතා ශක්තිය තිබෙන තුරාවට කුමන්ත්‍රණකරුවන්ට අත්වන්නේ පරාජය බව ඉතිහාසය ඔප්පු කර තිබෙනවා.